යමෙක් දානයක් ලබා දෙන්නේද ඒ දානයට තවත් පිරිසක් සම්මාදන් කරගන්නේද එයින් ලැබෙන පින මහත් ආනිසංස ගෙන දෙන බව බුදුදහමේ සඳහන් වෙනවා. පස්වැනි ජයමාවත පදිංචි ඉතාලියේ සේවයේ නියුතු සමරජීව අධිකාරී මහතා සහ එතුමන්ගේ ආදරණීය සොහොයුරන් වන ජානක අධිකාරී මහතා සමගින් මීට වසර ගණනකට පෙර මියගිය තම ආදරණීය පියාණන් වන ඒ.එම්. ඇඩ්වින් මහතාට පින්පෙත් පමුණුවා සහ එතුමන්ලගේ පවුලේ මියගිය අනිකුත් ඥාතීන්ටද පින්පෙත් පමුණුවා සහ එතුමන්ලගේ ආදරණීය මෑණියන් වන ඒ.ඩී.එස්. චන්ද්‍රාවතී මහත්මියටත් බිරිඳ දෙවරුන්ටත් දුවා දරුවන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අද දිනේදී මේ උතුම් වූ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දානමය පින්කමට සහභාගී වී සම්මාදන් වුණු සියලුම දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සිදු කරනු ලැබුණු මේ උතුම් දානමය පින්කමට මට සම්මාදන් වෙන අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ උතුම් වූ දානමය පින්කමේ සියලුම අවස්ථාවන් ඔබට මේ වීඩියෝෙන් නරඹන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට සමරජීව අධිකාරී මහතා විසින් නවීන පද්ධතියේ යුතු වැසිකිලි කොමඩ් 16ක් පූජා කර එයින් සදු අලුත් වැසිකිලි පද්ධතිය අද දවසේදී මේ පොසොන් මාසයේදී මේ ස්ථානට පැමිණලා මේ දානමය පින්කම දවසේදී සියලුම ජනතාවට සහ සංඝයා වහන්සේට සංගත කිරීමේ අවස්ථාවද සිදු වුණා. ඉතින් මේ සියල්ලක්ම මේ වීඩියෝෙන් නරඹන්න කියලා ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා. ඉතින් වෙනද වගේ ලස්සනම ලස්සන දවසක් ජයමාවතට. ඉතින් පොසොන් මාසේ 20 වෙනිදා උදේ 7 වෙනකොට අපි මේ ලෑස්ති වෙන්නේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට දානය දෙන්න යන්න. ඉතින් අපේ කට්ටිය මේ විදිහට පාරට ඇහිලා යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් වෑන් එකයි බස් එකයි ලොරියයි මේ වාහන තුන තමයි අපි දිඹුලාගලට යන්නේ. ඉතින් අපි බස් එකට ගිහිල්ලා බෑග් ටික තියලා තවත් කට්ටිය එන්න ඕනේ හින්දා චුට්ටක් මේ විදිහට බලාගෙන හිටියා. ඉතින් ඔන්න අපේ වෑන් එක යනවා අපේ ඉතාලියෙන් නම් ආපු සමරජීව මාමා, එයාගේ දුව උෂානි, එතකොට අනෝජා නැන්දා. ඉතින් මේ කට්ටියත් එක්ක පවුලේ හැමෝම පරිස්සමට එක්කන් යන්න ඔන්න චිරන්තට වගකීම බාර වුණා. ඊළඟට ඔන්න සුසන්ත මාමයි රංචි මාමයි දිඹුලාගල දානෙට ගෙනියන බඩු ටික අරගෙන ලොරිය පිටත් වුණා. ඔන්න ඉතින් බස් එකත් පිටත් වෙන්න හදන්නේ කට්ටිය. හරි. ඉතින් ඔක්කොම කට්ටිය බස් එක නැග්ගා. ඉතින් ජානක මාමා තමයි බස් එක බාරව හිටියේ. ඉතින් ඔන්න දිඹුලාගලට යන්න බස් එකත් මේ විදිහට සාදුකාර මැද්දේ ජයමාවතෙන් පිටත් වුණා. එන්නකො පෙන්නන්නද යන කට්ටිය. ඉතින් ඔන්න ඉන්නවා ජානක අධිකාරී මාමා ඉන්නවා, මීරිගම ප්‍රාදේශ සභා මන්ත්‍රී ලීලානන්ද ජයලත් මාමා ඉන්නවා, එතකොට ඉතාලියේ ජයන්ත මාමාගේ මල්ලි ඉන්නවා, එතකොට ජයන්ත මාමත් ඉන්නවා අනිත් පැත්තෙන්, එතකොට ගාමිණි මාමා, ඔවිඳු මල්ලි, එතකොට නිශාන්ති නැන්දා, එතකොට සුනිල් මාමා යාගේ නෝනත් ඉන්නවා. ඊට පිටිපස්සෙන් අපේ විල්බර්ට් මාමා ඉන්නවා. ඉතින් ඕන වැඩකට ඉන්න විල්බර්ට් මාමා, එතකොට යාගේ නෝනා පත්මිනි නැන්දායි තුෂාරයි දුවයි ඉන්නවා. එතකොට ඊට පිටිපස්සෙන් ඉන්න අසිත අයියගේ දුවල දෙන්නයි සඳුනි නංගි. ඉතින් ඊට පිටිපස්සෙන් ඉන්නවා වෑන් එකේ තුෂාර අයියගේ නෝනයි දුවයි. ඉතින් මේ පැත්තෙන් ඉන්නවා නන්දා නැන්දගේ නෑනයි. ඉතින් අපේ සීලා නැන්දත් ඉන්නවා. ඔන්න කාන්තියන්ද කොහොම හරි ෂීට් එකක් හොයාගෙන ඇවිල්ලා වාඩි වුණා. ඊට පිටිපස්සෙන් සුදු මාමා ඉන්නවා. එතකොට වෑන් එකේ තුෂාර අයියා යාගේ පුතාලා ටිකයි ඉන්නවා. සුපුන් මල්ලිගේ තාත්තා ඉන්නවා. අසිත අයියත් මොකද්ද කියාගෙන මේ පැත්තට ඉස්සරහට එනවා. ඉතින් ඔන්න අපේ තුෂාර මාමා ඉන්නවා. ගර්ටි නැන්දා ඉන්නවා. එතකොට ඊට පිටිපස්සෙන් ඉන්න අපේ රංජන් අයියයි කනිෂ්කයි. ඉතින් ඊටත් පිටිපස්සෙන් ඉන්න ඔන්න නන්දන මාමා ඉන්නවා, ආකාශ් මල්ලි ඉන්නවා, එතකොට කවිඳු, උදිත, ඩිල්ෂාන්, එතකොට දිමුතු මල්ලි, අපේ චෙෆ් අයියත් ඉන්න ඕන පිටිපස්සෙන්, එතකොට රමේෂුත් ඉන්නවා. අපි කට්ටිය තමයි යන්නේ. මන්ට පිටත් වෙලා මීරිගම හයිවේ එන්ට්‍රස් එකට දාලා යන්න පිටත් වුණා. ඉතින් වටපිට සුන්දරත්වය බල යන ගමන් පුළුවන් තරම් ඉක්මනින්ම අපි දිඹුලාගලට යන්න තමයි පිටත් උනේ. ඉතින් හැමෝම චුට්ටක් සින්දු කියලා විනෝද වෙන අතරතුර අපි තීරණය කළා මේ විදිහට උදේ කෑම ගන්න ඕනේ කියලා. ඉතින් අපි කොහෙද? නාමල්ලංග රජමහා විහාරස්ථානයේ මැල්සිරිපුර තමයි තෝරගත්තේ. ඉතින් මේ තියන්නේ අපි කට්ටිය මැල්සිරිපුර නාමල්ලංග රජමහා විහාරස්ථානට ඇවිල්ලා මුලින්ම තීරණය කළේ අපි පන්සල වන්දනාමාන කරන්න ඕනේ කියලා. ඉතින් පන්සලත් වැඳ පුදාගෙන අපි පුළුවන් තරම් ඉක්මනට උදේ ආහාරය ගන්න තමයි තීරණය කරේ. ඉතින් වෙනම දවසක මේ පන්සලේ ලස්සන vlog එකක් අරන් එන්නම්. ඉතින් ඔන්න අපි උදේ ආහාර ගන්න
මේ විදිහට බණ මඩුවට ගියා. ඉතින් කට්ටිය පුළුවන් විදිහට ගෙනාපු ආහාර අරගෙන තැන් තැන් වලින් වාඩි වෙලා මේ විදිහට උදේ ආහාරය අනුභව කරන්න ගත්තා. ඉතින් අපි කොහොම හරි උදේ ආහාරයත් අරගෙන පුළුවන් තරම් ඉක්මනටම මැල්සිරිපුර නාමල්ලංග රජ මහා විහාර ස්ථානයෙන් ආයෙමත් අපි පිටත් වුණා. ඉතින් අපි දැන් ඊළඟට යන්න හදන්නේ පුළුවන් තරම් ඉක්මනටම සෝමාවතියට. ඉතින් සෝමාවතී රජ මහා විහාරස්ථානයේ සහ චෛත්‍යරාජානන් වහන්සේ දැක බලා ගන්න තමයි යන්නේ. ඉතින් මගේ ජීවිතේ ප්‍රථම වතාවට තමයි මම සෝමාවතී රජ මහා විහාරස්ථානයේ සහ චෛත්‍යරාජානන් වහන්සේ වන්දනාමාන කරන්න යන්නේ. ඉතින් හිතේ පුංචි කුතුහලයක් තියාගෙන හරිම ආසාවෙන් සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ වන්දනාමාන කරන්න හරිම ආසාවෙන් බලාගෙන ගියා. ඉතින් වටපිට සුන්දරත්වයක් බල අපි පුළුවන් තරම් ඉක්මනටම යන්නයි හිටියේ. ඉතින් ඒ යන අතරතුර දේවාලයට පඳුරක් දාලා ආශිර්වාදات අරගෙන ආයෙමත් අපි යන්න පිටත් වුණා. ඉතින් මේ හබරනදී අපිට පුළුවන් වුණා රසම රස ඉඟුරු දෝසි තල දෝසි කෑල්ලක රස විඳින්න. ඉතින් ඒ කෑල්ලක රස විඳින ගමන් නැවතත් තවට වටපිටාවේ සුන්දරත්වය බල සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ දැක බලා ගන්න සද්ධාවෙන් පුළුවන් තරම් ඉක්මනට සෝමාවතියට අපි ගියා. ඉතින් ඔන්න සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේට ළඟා වෙලා තියෙනවා කියලා බෝඩ්ඩක් දැක්කා. ඉතින් ආයෙමත් අපි වටපිට සුන්දරත්වය බල මේ විදිහට සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ වන්දනාමාන කරන්න පිටත් වුණා. ඉතින් ඔන්න අපි මළුවටම ආවා. ඇවිල්ලා අපි කට්ටිය බස් එකෙන් බැහැලා වැඳලා නැති අය සහ වඳින්න කැමති අය ඔන්න සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ වන්දනාමාන කරන්න යන්න පිටත් වුණා. ඉතින් අපි කට්ටිය මේ විදිහට සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ වඳින්න මල් අරගෙන යන්න පිටත් වුණා. ඉතින් හරිම ලස්සනයි මාර view එකක් තියෙන්නේ සෝමාවතී පුදබිමේ. අපි ඉන්නේ සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ වන්දනාමාන කරන්න ගහලා. ඉතින් මම පළවෙනි පාදම වන්දනාමාන කරන්නේ සීලනෙන්ද තමයි මාව එක්කන් ඉන්නේ. අපේ දානයක් එක්ක කට්ටිය ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර නිදන් කොට සාදලා තියෙන බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේගේ. ඉතින් සුදු පාට මල් පොකුරක් අරගෙන හිතේ සද්ධාවෙන් සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ වටා ඉතිබිසෝ ගාථාව 3 වතාවක් කියලා ගිහිල්ලා මම ගත්ත නෙළුම් මල් පූජා කරා. ඉතින් මාර ආසාවකින් තමයි සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ වන්දනාමාන කරන්න ගියේ. ඉතින් බෝධීන් වහන්සේත් වටා ගිහිල්ලා බෝධීන් වහන්සේත් වන්දනාමාන කරා. ඉතින් මම කලින් කිව්වා වගේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා සම්බුදුන් වහන්සේ තමයි නිදන් කොට තැන්පත් කර තියෙන්නේ. ඉතින් අපි යනකොට මේ බෝධීන් වහන්සේ අසල හරි ලස්සන පූජාවක් දැක්කා. ඉතින් දාස්පතිය මල් පූජාවක්, නෙළුම් මල් සහ පිච්ච මල් පූජාවක්, ලොකු පූජාවක්. ඉතින් මේ පූජාවටත් සම්මාදන් වෙලා අත ගහලා බුදුමැදුර බලන්න මේ විදිහට නිශාන්ති ඇන්දත් එක්ක පිටත් වුණා. ඉතින් නිශාන්ති ඇන්ද මම වන්දනාමාන කළා නෑ කිව්වහම මාව මේ සෝමාවතී පුදබිමේ හැම තැනම එක්කගෙන ගියා. ඉතින් බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේගේ එරදිය පාපු විස්තර හිටන් මේ පුදබිමේ සඳහන් කළා තියෙනවා. ඉතින් සිරිපතුල් දැක බලා ගන්න පුළුවන් මේ විදිහට ගොඩාක් දේවල් තිබ්බා. ඉතින් වෙනම දවසක මම සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේගේ සහ පුදබිමේ විහාරස්ථානයේ වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මේ ලී කැටයමකින් හරිම අපූර්වට නිර්මාණය කරලා නිමවා තිබෙන ධර්මශාලාවක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙමත් එළියට එනකොට සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේට මේ විදිහට වන්දනාමාන කරලා මම නැවත වතාවක් ආවා අපේ බස් එක නවත්තපු තැනට. ඉතින් අපි හැමෝම ඔන්න දවල් ආහාරය අරගෙන චුට්ටක් මේ විදිහට විනෝද වෙලා ඔන්න අයිස්ක්‍රීම් මේක රස පහස විඳින්නත් අමතක නොකළා. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ දිඹුලාගල බලා පිටත් වෙන්න. ඉතින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කියන්න ඕනේ අපි මේ යන්නේ 20 වෙනි දිනේ. ඉතින් අපේ දානේ තියෙන්නේ පහුවදා 21. ඉතින් අපි ඔන්න සෝමාවතී පුදබිමෙන් මේ විදිහට දවල් වරුවේ පිටත් වුණා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය බලා. ඉතින් මොකද අද අපි හවස දිඹුලාගලට ගිහිල්ලා ගිලම්පස පූජාවෙන් තමයි පටන් ගන්නේ. පසුදා 21 වෙනිදා දානේ. ඉතින් ඔන්න ඔය විදිහට හිතේ කුතුහලයක් තියාගෙන දිඹුලාගල වීඩියෝ වල දැකලා තියෙනවා. හැබැයි මම පළවෙනි පාරට එන්නේ. ඉතින් මේ අත්දැකීම අරගන්න ඕන මං ආවා දිඹුලාගලට. ඉතින් අහස් කව්ව
ඈතින් පේනවා මාර ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අලුත් ගොඩ නැගිලි හැදිලා තියෙනවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනේ. ඉතින් කට්ටිය පුළුවන් විදියට බස් එකෙන් බැහැලා ටක් ගාලා ඔන්න කාමරයක් අල්ලගත්තා. ඉතින් අපේ රංජි මාමා ඉන්නවා, සුසන්ත මාමා, එතකොට ගාමිණි මාමා, මම, එතකොට කට්ටිය පුළුවන් විදිහට ගෙනාපු බඩු ටිකක් ටක් ගාලා වාහනෙන් බාලා අපි කුස්සියේ උයන තැනට ගිහින් තිබ්බා. ඉතින් මේ තියෙන උයන කුස්සිය ඉතින් මෙතන හවස ගිලම්පස පූජාවෙන් පස්සේ එළි වෙනකන් ඉතින් කපන කොටන උයන කරන දේවල් තමයි. ඉතින් ඔන්න හවස් වරුවේ නා කියාගෙන මූණ අතපය හොදගෙන ඇඳුම් මාරු කරගෙන අපි ලෑස්ති වුණා දානේ සඳහා සූදානම් වෙන්න. ඉතින් පසුදා උදෑසන සහ පසුදා දහවල් ආහාරයට දානයට අවශ්‍ය කරන දේවල් තමයි අපි මේ විදිහට සූදානම් කරන්නේ. ඉතින් ඔන්න ගිලම්පස පූජාව පටන් ගත්තා හවස 6:00ට හේවිසිනාදිය මැද්දේ. ඉතින් හවස ගිලම්පස පූජාව බාර වුණේ දිමුතු මල්ලිට. ඉතින් දිමුතු මල්ලි හේවිසිනාදිය මැද්දේ බුදුමැදුරට මේ විදිහට ගිලම්පස පූජාව අරගෙන ගියා පූජා කරන්න. ඉතින් අපේ ආපු නඩේ ගොඩාක් දෙනෙක් මේ වෙනකොටත් ගොඩක් කාර්ය බහුල නිසා ආහාර සාධන්න සූදානම් වෙන නිසා බොහොම ටික දෙනෙක් තමයි සවස ගිලම්පස පූජාවට සහභාගී වුණේ. ඉතින් මේ විදිහට බුදුමැදුරට අපි යනවා ගිලම්පස පූජාව පූජා කරන්න. ඉතින් බලන්නකෝ දිඹුලාගල පන්සලේ තියෙන ලස්සන. ඉතින් මේ රාත්‍රී කාලේ අපි ගිලම්පස පූජාව හේවිසිනාදිය මැද්දේ තමයි අරගෙන යන්නේ. ඉතින් මේ විදිහට අපි බුදුමැදුරට ඔන්න ආවා ගිලම්පස පූජාව පූජා කරන්න. බලන්නකෝ බුදුමැදුරේ තියෙන ලස්සන. ඉතින් මේ බුදුමැදුර තනිකරම කළු ගලක් වගේ ගල් ගුහාවකින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙතන අතීතයේ වැද්දන් විසින් මස් පුච්චන් කාපු දුමාරයක් තියෙනවා සලකුණක් විදියට ඉහළ සල්ටුවහන් කරලා. ඉතින් ඒකත් බලන අතරතුර ඔන්න දැන් අපි ගිලම්පස පූජාව තිලෝගුළු බුදුරජාණන් වහන්සේට පූජා කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් දිමුතු මල්ලි හේවිසිනාදී මැද්දේ එනවා ගිලම්පස පූජාව මේ විදිහට පූජා කරන්න. ඉතින් සාදුකාර මැද්දේ පොඩි නායක හාමුදුරු පොඩි හාමුදුරුන් සියලුම දෙනාගේ පුංචි ධර්ම දේශනාවක් තිබ්බා. ඒකටත් අපි සවන් යොමු කළ ගිලම්පස පූජාව මේ විදිහට බුදුමැදුරේදී අවසන් කරලා අපි පුළුවන් තරම් ඉක්මනට නැවතත් ධර්මශාලාවට යන්න තමයි සූදානම් වුණේ. ඉතින් ධර්මශාලාවේ ඒ වෙනකොටත් අපි යනකොට හේවිසිනාදිය මැද්දේ දිඹුලාගල වත්මන් නායක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාත් හේවිසිනාදිය මැද්දේ ධර්මශාලාවට වැඩමවාගෙන එනු ලැබුවා. ඉතින් මේ පැමිණෙන්නේ සවස් කාලයේදී දෙනු ලබන ගිලම්පස පූජාවට තමයි. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනේ නායක හාමුදුරුවෝ සවස් කාලයේ ගිලම්පස පූජාවට වැඩමවලා ධර්ම දේශනාවක් පවත්වන්න සූදානම් වුණා අපිට. මොකද නායක හාමුදුරුවෝ පසුදා දිනේ රාජකාරී කටයුත්තක් සඳහා පිටත් යන නිසා ඉතින් උන්වහන්සේ සවස ගිලම්පස පූජාවට පැමිණිලා අපි සියලුම දෙනා වෙනුවෙන් ධර්ම දේශනාවක් පවත්වන්න තීරණය කරා. ඉතින් සමෘචිය මාමා ඔන්න ගිලම්පස පූජාව බුදු පූජාව විදිහට පූජා කරනවා මෙතන සියලු දෙනාගේ අතගස්සලා. ඉතින් ඔන්න දිඹුලාගල වත්මන් නායක හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේ දිඹුලාගල ඓතිහාසික කතා වස්තුව අපි හැමෝටම මතක් කරන ගමන් පුංචි ධර්ම දේශනාවක් කරා. ඉතින් මාත් පළවෙනි පාරට ආව නිසා ඊට පස්සේ අපි නැවතත් ඉතින් ඔන්න ආයෙමත් උයන පිහන වැඩ කටයුතු වලට ගියා. ඉතින් හැමෝම එකමුතු වෙලා සමගි වෙලා එකාමෙන්ව තමයි මේ දානයට සම්මාදන් වෙලා වැඩ කරන්නේ. ඉතින් සමරජීව මාමයි ජානක මාමයි එකට එකතු වෙලා 6 වෙනි පාරට සංවිධානය කරපු මේ දිඹුලාගල වාර්ෂික දානමය පින්කම තමයි මේ විදිහට මටත් සම්මාදන් වෙන්න පුළුවන් වුණේ. ඉතින් මුලින් ඉඳලම මාව මේ දානෙට එක්කන් එන්න සීලනෙන්දට ලොකු උමනාවක් තිබුණා. ඉතින් එයා කොහොම හරි මාව මේ දානෙට එකතු කරගන්නවා කියලා පොරොන්දු වෙච්ච හින්දා ඉතින් මට ඔන්න මේ පාර පුළුවන් වුණා දිඹුලාගල වාර්ෂික දානමය පින්කමට එයාලත් එක්ක එකතු වෙලා සම්මාදන් වෙන්න. ඉතින් මං කරපු පිනක් තියෙනවා නම් ඒ හැම පිනක්ම මේගොල්ලොන්ටත් අත් වෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ අපි රාත්‍රී කෑම වේල ලබා ගන්නවා. ඊට පස්සේ ආයෙමත් අපි
මේ වැඩ කටයුතු වලට එකට එකතු වුණා කරගෙන යන්න. ඉතින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දානමය පින්කමක් බාර අරගෙන ආහාර පිළියෙල කරනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඉතින් සීලනන්ද මීට වසර 19කට එහා ගිය කාලයක් මම හිතන්නේ ගොඩක් කල් ජයන්ත මහත්තයත් එක්ක මේ දිඹුලාගල දාණයට ඇවිල්ලා තියෙනවා. කුමාරි නන්දත් එක්ක සම්මාදන් වෙන්න. ඉතින් ජයන්ත මහත්තයාත් එක්ක ආපු කාලේ සීලනන්ද කිව්ව ආගිය මතකයන් අනුව මේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මේ වගේ පොල් ගාන මැෂින්, එතකොට බෙන්ඩර්, රයිස් කුකර්, ගෑස් ලිප් මේවා තිබිලා නැහැ. ඉතින් ඉතා කටුක ජීවිතයක් තමයි ගෙවලා තියෙන්නේ මේ පැත්තේ කට්ටිය. ඉතින් ආපු වෙලාවේ ඉඳන්ම කොටනවා, කපනවා, කරනවා. ඉතින් දුෂ්කරයිලු මේ වගේ බිල්ඩින් ගොඩනැගිලි අලුතෙන් හදලා තිබිලත් නැහැ. ඉතින් මේ කොහොම හරි ලස්සන සුන්දර කතා මතකත් එක්ක අපි පාන්දර කන්නේ විදියට වැඩ කරගෙන ගියා. ඉතින් බලන්නකො අපේ විල්බට් මාමගේ ලස්සන සින්දුවක් ඒ අතරතුර පාන්දර අපිට අහන්න ඉඩ අවස්ථාව සලසලා දුන්නා. ඉතින් පාන්දරයා මේ ලස්සන ගීතයකින් අපි ප්‍රබෝධමත් කළ විල්බට් මාම ආයෙත් ඔන්න එයාගේ කරවිල බැදුම බදින්න පටන් ගත්තා. ඉතින් ඒ අතරතුර ඔන්න ආප්පත් හදලා තියෙනවා පාන්දර උදෑසන දාණය වෙනුවෙන්. ඉතින් ඔන්න බලන්න මල්ලි කෙනෙකුයි නගේ කෙනෙකුයි ආප්ප හදනවා. ඊට පස්සේ අපේ උදිතත් ඔන්න කරවිල බැදුම බදින්න විල්බට් මාමට උදව් වුණා. රමේෂ් ඒ අතරතුර බිත්තර රොටි පරාට දාන වැඩේ කරගෙන ගියා. ඉතින් මේ හැම දෙයක්ම සූදානම් කරන්නේ උදෑසන දාණය වෙනුවෙන්. ඉතින් ඉතාලියන ජයන්ත මාමගේ මල්ලි ප්‍රියන්ත මං හිතන්නේ ප්‍රියන්ත මාමත් ඔන්න එයා මාළු බදින එක බාරගත්තා. ඒ අතරතුර ඉතින් පොසොන් මාසයේ 21 වෙනි දවසේ ඔන්න උදා වුණා. ඉතින් ඔන්න උදෑසනම සමුද ජීවමා මහා බුද්ධ පූජාව මේ විදිහට පූජා කරා. ඉතින් ඔන්න අපේ හේවිසී තේවාව මේ විදිහට බුද්ධ පූජා වෙනුවෙන් වැයෙන අතරතුර අපි සූදානම් වෙන්නේ උදෑසන දානමය පින්කමට සංඝරත්නය ධර්මශාලාවට වැඩමවන්නටයි. ඉතින් මේ තේවාව මේ විදිහට හරි ලස්සනට ප්‍රථම වතාවට තමයි සංවිධානය කළා තිබ්බේ මෙවර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දානමය පින්කම වෙනුවෙන්. ඉතින් තුෂාර මහතාගේ පුතාලා තමයි මේ හේවිසි කණ්ඩායම සඳහා සහභාගී වුණේ. ඉතින් මුළු පන්සලම තේවාවෙන් හරි අපූර්වට හඬ රැව් පිළිරැව් දෙනකොට ඉතින් අපේ ජානක අධිකාරි මාමා ඔන්න උදෑසන බුද්ධ පූජාව මේ විදිහට හේවිසි නාදයේ මැද්දේ බුදු මැදුරට අරගෙන ගියා. ඉතින් ඒකට ගොඩ දිනෙක උදෑසන කාලයේදී සහභාගී වුණා. ඉතින් මේ හැමෝම යන්නේ උඩ තියෙන බුදු මැදුරට ගිහිල්ලා මේ උදෑසන අපි හැමෝම එකතු වෙලා සම්මාදන් වෙලා සූදානම් කරගත්තු බුද්ධ පූජාව මේ විදිහට පූජා කරන්නට. ඉතින් එදා ඉරිදා දවස නිසා ගොඩාක් දෙනෙක් පන්සලටත් ඇවිල්ලා හිටියා. ඒ හැමෝමත් උදෑසන බුද්ධ පූජාවට මේ විදිහට අත ගැහුවා. ඉතින් අත ගහලා අපි හැමෝම බුද්ධ පූජාව පූජා කරන්න මේ විදිහට බුදු මැදුරට පිටත් වුණා. ඉතින් බලන්නකො අපි බුදු මැදුරට ආවහිල්ල ජානක මාම ඔන්න බුදු පියාණන් වහන්සේට 6 වෙනි වරට සංවිධානය කරමු ලැබූ දානමය පින්කමේ බුද්ධ පූජාව මේ විදිහට පූජා කරා. ඉතින් පූජා කරලා එතන පොඩි හාමුදුරන්ගේ බණ අහලා අහපව වතාවක් අපි ආව ධර්මශාලාවට. ඉතින් මේ නැවත වතාවක් හේවිසි තේවාව මැද්දේ උදෑසන බුද්ධ පූජාවෙන් අනතුරුව සංඝරත්නය වඩම්මවා ගෙන එනවා දානය පිරිනමන්න ධර්මශාලාවට. ඉතින් බලන්නකො හරිම ලස්සනයි පිළිවෙලට පොලිමට පොඩි සාමණේරයන් වහන්සේලා හාමුදුරුවෝ වඩිනකොට. ඉතින් ආරණ්‍යයේ ඉන්න හාමුදුරුවෝ මේ විදියට වඩිනවා. ඉතින් හැමෝම හේවිසි තේවාව මැද්දේ මේ විදියට ධර්මශාලාවට වැඩලා හැමෝම අසුන්ගෙන පුංචි ධර්ම දේශනාවකින් අනතුරුව දානය පූජා කරා. ඉතින් ඔන්න අපි නැවතත් සූදානම් වෙනවා අපේ දහවල් දානමය
කටයුත්ත සඳහා සූදානම් වෙන්න බලන්නකෝ. ඉතින් මේ ලෑස්ති වෙන්නේ දවල් දාණයට වැඩි වෙලා නැතුව අපි සූදානම් වෙනවා දවල් දානයත් පූජා කරන්න. ඉතින් අපි පුළුවන් විදිහට ලොකු පොඩි ભેදකින් තොරව හැමෝම එකතු වෙලා අපි වැඩ කරා. ඉතින් මේ ඉන්නේ අපේ ඩිලාන් මල්ලි. මෙයාට වෙලාවකට මට දිල්ෂාන් කියලාත් කියවෙනවා. ඉතින් ඩිලාන් මල්ලි ওই විදිහට වැඩ කරද්දි මං ඒ අතරතුර හැමෝම කිව්වා මට පොඩ්ඩක් ගිහලා අහස් ගව්ව බලන්න කියලා පළවෙනි පාට ආව නිසා. ඉතින් මම තීරණය කරා අහස් ගව්ව බලන්න යන්න ඕනේ කියලා. බලන්නකො ඉතින් අහස් ගව්ව ඉතින් ලස්සන කොහොමද කියලා මේ වීඩියෝ එකෙන්ම. අහස් ගව්ව දිඹුලාගල එනවා නම් අහස් ගව්වට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. බලන්න පළවෙනි පාර තමයි අහස් ගව්ව බලන්න යන්නේ. සිරිපාදේ වගේම පඩිපෙළ ටිකක් තියෙනවා. ඒ හින්දා වෙන්නේ අහස් ගව්ව කියන්නේ. ගිහලා බලමු අහස් ගව්ව කොහොමද කියලා. ඉතින් අහස් ගව්ව කියලා කියන්නේ අර සිරිපාදේ සුළං කපුල්ලෙන් ඉහළට නැග්ගාම මුළු අහස් තලයේම පේන හින්දා වෙන්නේ. ඉතින් බලන්නකො අපි උඩට නැග්ගාම මාර ලස්සන view එකක් තිබ්බේ මේ උඩට. ඉතින් වැඩි ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ කිසි දෙයක් නැහැ කියලා තමයි තිබ්බේ. ඒ කොහොම වෙතත් මම ඉතින් යන තැන ෆොටෝ ගහනවානේ. ඉතින් මම කොහොම හරි මේව පුළුවන් විදිහට වීඩියෝ කරගත්තා, ෆොටෝස් ගහගත්තා. ගිහිල්ලා නැති අයට කවුරු හරි බලන්න පුළුවන් නම් බලන්න ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මාර සිසිලසක් හුලඟක් තමයි මේ ඉහළ අහස් ගව්වට තිබුණේ. මුළු පුලතිසි පුරවරයේම සුන්දරත්වය පේන අහස් ගව්ව. අපි ආව අහස් ගව්වට. මේ පේන්නේ මුළු පොළොන්නරුවම තියෙන සුන්දරත්වය. ඉතින් දිගාගල එන ඔයාලට පුළුවන් අහස් ගව්වට එන්න. ඉතින් ඇත්තටම කියනවා නම් මට නම් මේ අහස් ගව්වෙන් පල්ලෙහාට බහින්න හිත දුන්නේම නෑ. ගොඩාක් වෙලා ඉන්නම කියලා තමයි කිව්වේ. මොකද උඩ අහස් ගව්වේ අපි ධාතු මන්දිරයේ වැඳලා බලලා මේ ඉන්නකොට සුළං පාරස්ත එක්ක සිසිලසත් එක්ක ගොඩාක් වෙලා ඉන්න හිතට ආසාව ඇති වුණා. මේ බලන්නකො ඉතින් මේ ධාතු මන්දිරයේ තමයි මේ ඉහෙළම තියෙන. ඉතින් ඔයාලා හැමෝමත් මේක බලන කවුරු හරි ඉන්නවා නම් එන්න. ඉතින් කොහොම හරි පුළුවන් තරම් ඉක්මනටම අපි දහවල් දාණයට පල්ලෙහාට බැස්සා. ඉතින් මේ සමරජීව බුද්ධ පූජාව දහවල් බුද්ධ පූජාව මේ විදිහට බුදුරජාණන් වහන්සේට ලීලානන්ද ජයලත් මන්ත්‍රීතුමත් එක්ක එකතු වෙලා පූජා කරා. ඉතින් මේ හැමෝම ලෑස්ති වෙන්නේ හේවිසි තේවාව මැද්දේ බුද්ධ පූජාව බුදු මැදුර වෙත අරගෙන යන්න. ඉතින් හේවිසි නාදයේ මැද්දේ මේ විදිහට සමරජීව මාමා දහවල් අපි හැමෝම එකතු වෙලා සද්ධාවෙන් පිළියෙල කරගත්තු දහවල් බුද්ධ පූජාව තිලෝගුරු බුදුරජාණන් වහන්සේට බුදු මැදුරට ගිහිල්ලා පූජා කරන්න තමයි මේ විදිහට යන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ හේවිසි කණ්ඩායම අපේ වෑනිකේ අයියා කියන්නේ තුෂාර අයියා. ඉතින් එයාගේ පුතාලා ටික යාළුවෝ තමයි මේ විදිහට එකතු වෙලා ලස්සනට සැරසිලා ප්‍රථම වතාවට සමරජී මාමට ශක්තියක් වෙමින් මේ දානමය පින්කමට සහභාගී වෙලා මේක ලස්සන කරගන්න උදව් වුණේ. ඉතින් බලන්නකෝ හේවිසි නාදයේ මැද්දේ දහවල් අවසානයේ බුද්ධ පූජාව මේ විදිහට බුදු මැදුරට හේවිසි නාදයේ මැද්දේ වැඩමවාගෙන එනවා. ඉතින් හිතේ තියෙන ශ්‍රද්ධාවෙන් සැදී පැහැදී ලස්සනට ආභරණ වලින් සැරසිලා හොඳ පන්සල රැව් පිළිරැව් දෙන හේවිසි නාදයෙන් තමයි මේ විදිහට බුද්ධ පූජාව අරගෙන එන්නේ. ඉතින් දිබුලාගල ආරණ්‍ය සේනාසන ලොකු හාමුදුරුවෝ බොහොම සිත් පැහැදී සතුටු වුණා මේ දානමය පින්කම දැකලා. ඉතින් ගොඩක් ආනිසංස අපිට පළ කළා මේ දානමය පින්කම හොඳට කෙරුණා කියලා. ඉතින් මේ විදිහට හේවිසි නාදයේ මැද්දේ සමරජීව අධිකාරී මාමා දහවල් බුද්ධ පූජාව මේ විදිහට බුදු මැදුරට අරගෙන එනවා. තිලෝගුරු බුදු පියාණන් වහන්සේට පූජා කරන්න 6 වෙන දානමය පින්කම වෙනුවෙන්. ඉතින් ඇත්තටම මම මාර සතුටු වෙනවා මටත් මේ දානමය පින්කමට සහභාගී වෙන්න පුළුවන් වුණානේ කියලා. ඉතින් මේ විදිහට අපි හැමෝම දිඹුලාගල දානමය පින්කම 6 වෙනි වතාවට සහභාගී වෙලා. ඉතින් අපි හැමෝම ගොඩාක් ලොකු පිනක් කරගත්තා. ඉතින් දැන් ඔන්න අපි බුදු මැදුරට පැමිණියා. අපි හැමෝම ඉතින් මම කලින් කිව්වා වගේ උදේ ආපු නැති අය දහවල් එකට සහභාගී වෙලා බුදු මැදුරට පැමිණියා හිටියා. ඉතින් මේ හැමෝම එකතු වෙලා මේ විදිහට සමරජීව අධිකාරී මාමා විසින් මේ විදිහට ඔන්න තිලෝගුරු බුදු පියාණන් වහන්සේට 6 වන වතාවට
සහභාගී වෙලා අපි හැමෝම එකතු වෙලා සම්මාදන් වෙලා කරගත්තු දානමය පූජාව බුද්ධ පූජාව මේ විදිහට තිලෝකුරු බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඉතින් සාදුකාර මැද්දේ හේවිසිනාද මැද්දේ අපි හැමෝම මේ විදිහට බුද්ධ පූජාව තියලා වන්දනාමාන කළා. පුළුවන් තරම් ඉක්මනින්ම සූදානම් වුණේ නැවතත් ධර්මශාලාවට යන්න. ඉතින් මොකද අපි ධර්මශාලාවේ දහවල් දාණය ලොකුවට පවත්වන නිසා. ඉතින් ඔන්න දහවල් කාලයේදීත් හරි අපූර්වට හේවිසිනාදයේ මැද්දේ සංඝරත්නය බොහෝම ගෞරවයෙන් භක්තියෙන් යුක්තව ධර්මශාලාවට හේවිසිනාදයේ මැද්දේ වැඩමවාගෙන එනු ලැබුවා. ඉතින් බලන්නකෝ මේ හාමුදුරුවෝ දිඹුලාගල පන්සලේ ඉන්න හාමුදුරුවරුනුත් ආරණ්‍ය සේනාසනේ ඉන්න හාමුදුරුවෝ තමයි මේ සියලුම දෙනා අපි දානමය පින්කමට ධර්මශාලාවට දහවල් කාලයේදී සහභාගී කරගෙන දානේ පූජා කරන්නේ. ඉතින් මම කලින් කිව්වාගේ පසුදා ගිලම්පස පූජාව සහ උදෑසන හිල් දානමය බුදු පූජාව ඒ වගේම දහවල් දාණය යන තුනම තමයි බාර අරගෙන තිබුණේ. ඉතින් ඔන්න අපේ අවසන් දාණය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව සංඝරත්නයට පිරිනමනු ලබන දානමය පින්කම. ඉතින් මේ විදිහට ධර්මශාලාවට බොහෝම ගෞරවයෙන් භක්තියෙන් හේවිසිනාදිය මැද්දේ සියලුම ආරණ්‍ය වාසී හාමුදුරුවෝත් වඩම්වනවා. ඉතින් මේ හැමෝම වඩම්මවලා ඉතින් අපි හැමෝම හේවිසිනාදිය මැද්දේ ධර්මශාලාව ඇතුළේ තේවාව නැවතත් පවත්වමින් හාමුදුරුවන්ට ආසුන් ගන්න ඉඩහසර වෙන් කරමින් අපි බලාගෙන හිටියා සිත සැදී පැහැදී කරන ධර්මදේශනයන්ට මුල් තැන ලබා දෙමින් සවන් දෙමින් අනතුරුව දානීය බොහොම ගෞරවයෙන් අපි විසින් පිළියෙල කරගත් වූ දානීය පූජා කරන්න. ඉතින් මෙතනින් ඔක්කොමලා ගොඩාක් මහන්සියලා වැඩ කරපු අය. ඉතින් මේ හැමෝම බලාගෙන ඉන්නේ අපි හැමෝම එකතු වෙලා සූදානම් කරගත්තු දානීය මේ හාමුදුරුවරුන්ට පිරිනමන්නට. ඉතින් ඊට කලින් අපි පුළුවන් විදියට තැන් වලින් අසුන් අරගෙන ඉඳගෙන ධර්ම දේශනාවන් වලට සවන් යොමු කරා. ඉතින් දානය පිරිනමන්නට කලින් දිඹුලාගල හාමුදුරුවෝ කෙනෙක් විසින් අපිට ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඉතින් ධර්ම දේශනාව පවත්වලා අපිට පසුව දානය පිරිනමන්න පුළුවන් තරම් ඉක්මනින් සූදානම් වුණා. ඉතින් මේ අපි දානය පිරිනමන අවස්ථාව ඉතින් ඔන්න සමරජීව මාමගේ අතින් මුලින්ම හාමුදුරුවරුන්ට බත් පූජා කරමින් යනවා. ඉතින් අපි හැමෝම මේ විදිහට සිත් පැහැදීගෙන උදේ ඉඳන්ම සූදානම් කරගත්තු දානය පූජා කළ අවසානයේදී සමරජීව මාම ජානක මාම ඇතුළු එයාලගේ පවුලේ අනුජනන්ද ඇතුළු එයාලගේ පවුලේ මේකේ සීලම ඥාතීන්ට පින්පෙත් පමුණුවා මතක පැන්වක් කරලා ඒ වගේම අද දවසේදී දානමය පින්කමට සහභාගී සම්මාදන් වුණු හැමෝට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. හැමෝම විසින් පිරිකර පූජා කරනු ලැබුවා. ඉතින් මේ විදිහට දානමය පින්කමට සහභාගී වෙලා සියලුම පිරිකරත් පූජා කළා. ඊළඟට හරි විශේෂ කටයුත්තක් සිදු කරනු ලැබුවා. මේ තමයි දිඹුලාගලට එන හැමෝටම පාවිච්චි කරන්න සමරජීව අධිකාරී මාම විසින් පූජා කරපු වැසිකිලි පූජාව. ඉතින් ගැහැණු පිරිමි පාර්ශ්වයන් දෙකටම සෙරමික් කොමට් නවීන පද්ධතියේ කොමට් සහ වැසිකිලි පෝච්චි සහිත වැසිකිලි ඒ කියන්නේ බාත්රූම් නවීන පද්ධතියේ බාත්රූම් දෙකක් ඔන්න පූජා කරනු ලැබුවා. ඉතින් මේවා පරිස්සම් කරගන්න එක එන අයගේ වගකීමක්. ඉතින් මේක කොහොම හරි විවෘත කරන්න තියෙන්නේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේ දවසේදී. ඉතින් එදාට අපිට එන්න බැරි වෙන නිසා හාමුදුරුවෝ කෙනෙක් විසින් අපිට මේක විවෘත කරලා පෙන්නුවා. ඉතින් බලන්නකො මේ වගේ තියෙන ලස්සන. ඉතින් මේ වගේ එකක් දිඹුලාගලට සාදලා නිම කරලා පූජා කරා කියන්නේ මහත් ආනිශංස ගැන දෙන දෙයක්. ඉතින් අපි ඔක්කොමලා දානේ පූජා කරලා ඉවර වෙලා මේ විදිහට නැවතත් සුද්ධ බුද්ධ කරලා අපි හදන්නේ දිඹුලාගලට සමු දෙන්නට. ඉතින් නැවත වතාවක් ලබන වසරේදී පැමිණෙන බලාපොරොත්තුවෙන් දිඹුලාගලෙන් සමු ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් හිතේ පුංචි දුකක් තියාගෙන මේ විදිහට දිඹුලාගල ආරණ්‍ය සේනාසනෙන් අපි පිටත් වුණා. නැවතත් අපේ ගම්බිම් බලා එන්න. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපි මේ විදිහට එනකොට ඈතින් අපිට
අපිට හස් කව්ව බලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ෆෝන් වල බැටරිත් අඩු නිසා ගොඩක් දේවල් වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඉතින් යනකොට බලාපොරොත්තු වෙන්නේ මින් ඒරියෙන් නාලා දවල්ට කාලා අපි චුට්ටක් හොඳට සින්දු කියලා නටලා විනෝද වෙන්න. ඉතින් ඒ ටික ඔයාලට අන්තිමට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගිහිල්ලා නම් සුබ දවසක් ඔයාලා හැමෝටම. සදා